ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මං කියලා දෙන්නේ මේ වගේ USB කිට් එකකට මෙන්න මේ වගේ AMP බෝඩ් එකක් හරියටම හයි කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි දැන් විනාඩියෙන් කොහොමද මේක හයි කරගන්නේ කියලා බලමු. ඉතින් ඔයාලට පුළුවන් කොහේ හරි කඩේකින් මෙන්න මේ වගේ සර්කිට් එකක් මිලදී ගන්න. ඔයාලට දරාස් එකෙමුත් ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඉතින් අපිට ඕනේ මේ වගේ USB කිට් එකක්. ඊළඟට මම මේ විදිහට ස්පීකර් දෙකකුත් ගන්නවා. අපි දැන් හයි කරගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔයාලට පුළුවන් USB කිට් එකේ audio out එකේ මේ විදිහට socket එක ගලවා ගන්න. socket එක ගලවලා ඔයාලට පුළුවන් මෙතෙන්ට කෙලින්ම සර්කිට් එක පාස ගන්න. එහෙම නැතුව ඔයාලට වයර් වලින් පාස ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහ ටිකක් ලේසි. එතකොට ආයේ වැඩි ඉඩ ප්‍රමාණයක් යන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට socket එක ගලවගෙන මේ විදිහට කම්බි ටික නමා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ LR එක සහ ground එක. ඉතින් ඊට පස්සේ ආට පුළුවන් සර්කිට් එකෙත් ඒ විදිහට මෙතන තියලා ඊයන් පාස ගන්න. ඒ විදිහට හොඳට ඊයන් ටිකක් පාස ගත්තට පස්සේ සර්කිට් එකට කරන්ට් එක දෙන තැනටත් ඊයන් ටිකක් පාස ගන්න. ඉතින් මේ විදිහට ඊයන් ටිකක් පාසගෙන මම දැන් මේ දෙකට වයර් දෙකක් පාස ගන්න. ඉතින් මේ විදිහට වයර් දෙකත් මේ විදිහට පාස ගත්තට පස්සේ ඒකේ අනිත් කෙලවර වලට පුළුවන් USB කිට් එකේ වෝල්ටේජ් දෙන තැනට පාස ගන්න. ඉතින් ඔයා හරියටම ධන ඍණ බලලා මේ විදිහට පාස ගන්න. ඉතින් මේ විදිහට පාස ගත්තට පස්සේ ඔයාලට ආයි කිසිම වැඩක් කරන්න නැහැ. ස්පීකර් වයර් ටික පාස ගත්තට පස්සේ මේක ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි පාස් කරගත්ත සර්කිට් එක තියෙන්නේ. අපි දැන් ස්පීකර් වයර් ටිකත් පාසගෙන ඉමු. ඉතින් ස්පීකර් දෙකටත් මේ විදිහට වයර් දෙකක් පාස ගන්න. ඉතින් ඊට පස්සේ අපි සර්කිට් එකේ වයර් දෙක පාස ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මෙතෙන්ට තියන් ටිකක් තියාගෙන ඔයාලට පුළුවන් වයර් දෙක පාස ගන්න. මේ විදිහට මම ස්පීකර් දෙකේම වයර් දෙක දෙපැත්තින් පාස ගන්න. ඉතින් හරියටම මේ විදිහට ඔයා ඊයන් පාස ගන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේකට වෝල්ටේජ් ලබා දෙන්න. ඉතින් මම දැන් මේ විදිහට බැටරි එකකින් මේ කිට් එකට වෝල්ටේජ් ලබා දෙනවා. ඉතින් වෝල්ටේජ් එක එතෙන්ට දුන්නා කියන්නේ සර්කිට් එකටත් ඒ විදිහටම වෝල්ටේජ් යනවා. ඉතින් මේ විදිහට මේක ප්ලග් කරාට පස්සේ ඔයාලට පේන නැති USB කිට් එක ඔන් වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේ වගේ සර්කිට් එකක් මේ USB කිට් එකකට සවි කරගන්න. ඉතින් අද වීඩියෝ එකකින් කියලා දුන්න දේවල් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට නම් වීඩියෝ එක ඉවරයි. වෙන වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහිල්ලා එන්න. සුබ දවසක්.